right. සියලු දෙනාටම සුබ රාත්‍රියක් ආදරණීය දුවේ පුතේ. මම හිතනවා මෙතන කණ්ඩායම් දෙකක් ඉන්නවා. මේ ගෲප් දෙකක් ඉන්නවා. ළමයි ප්‍රමාණය ඉක්මවා යාම නිසා ලින්ක් දෙකක් දාලා තියෙනවා. ඒ මං හිතන්නේ කණ්ඩායම් දෙකටම මාව හොඳට ඇහෙනවා. ඒ වගේම මාව හොඳට පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. right. කණ්ඩායම් දෙකටම ගැටලුවක් නෑ. ඒ වගේම මේ කණ්ඩායම් දෙකේ එක කණ්ඩායම ළමයි ප්‍රමාණය වැඩි නිසා අපි ඕගොල්ලොන්ට චැට් කරන්න දෙන්නේ නැහැ. ඒ චැට් කරන්න දෙන්නේ නැහැ කියන්නේ හේතුව එහෙම වුණොත් මේ ඔයාට මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙන්න පුළුවන්. මේ නොඑක් අය වෙනත් ප්‍රශ්න දාන්න නිසා මේ ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ. ඒ නිසා මම කියන්නේ මේ ඉවර වෙනකන් හැමෝම ඉන්න බලන්න. අවසාන වෙද්දී ඔයාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳෙන්න. ඒ වගේම ඔබට යම් ප්‍රශ්නයක් තිබේ නම් මේ මගේ නම්බර එක. මේකට WhatsApp මැසේජ් එකක් දාන්න ගොඩක් වෙලාවට කෝල් ගන්න එපා පුතේ. දාපු ගමන්ම රිප්ලයි එකක් දෙන්න බැරි වෙයි. හැබැයි මම ඔයාලට බලලා ඔයාට පුළුවන් වෙලා පිළිතුරක් ලබා දෙනවා. රයිට් අපි වැඩේ එහෙනම් ආරම්භ කරමු. දැන් මුලින්ම ඔයා මම කියන දෙයක් අහන්න හරි නේ මම කියන දෙයක් පිළිගන්න හරි ඔයා මාව දැනන් ඉන්න එපා. එතකොට ළමයි ඒ වගේම ඔයා මම තාම ආදරයෙන් සාදරයෙන් මේ අද වැඩසටහන් පිළිගන්න අතර මම ගැන කෙටියෙන්ම කිව්වා. මම සුපුන් මොල්ලිගොඩ. මගේ මූලික උපාධිය ශ්‍රී ජාතක විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ වේදී උපාධිය, ඒ වගේම නීතිවේදී උපාධිය යුත් විශ්වවිද්‍යාලයේ, ඒ වගේම අපරාධ විද්‍යාපිලන් ඩිප්ලෝමාධාරී ශ්‍රී ජාතක විශ්වවිද්‍යාලයේ උපාධි දෙකක් සහිත මේ ශේෂ්ත්‍ර වසර ගණනාවක් දේශන පාත්‍ර දේශක. එතකොට මේ විභාගයේ සිට නේ රාජ්‍ය පරිපාලන විභාගය දක්වා දේශන පාත්‍ර දේශක. එතකොට මං හිතනවා ඒ දේශන පැවැත්තුවා විතරක් නන්නේ. අපි ආසන්නම විභාගය ගමුකෝ. දැන් ඔයා මෙතන ලියපු අයත් ඇති. මෙතන විභාගෙ ලියපු අය ඉන්නව නම් ඇතිනි. සමහර අය බය නිසා ආයෙ කරන ළමයි ඉන්නවා. මේ දැන් මේ සතියක් විතර වගේ විභාගෙ තියලා බීඩි එක. එතකොට ළමයි දන්නවා ඔය කවුරු මොනා කිව්වා මේ උපාධි පාඨමාලාවේ ආරම්භකම ගුරුවරයා මම. ඒ වගේම මේ වෙනතේ වැඩිම ළමයි ප්‍රමාණයට උගන්වපු එකම ගුරුවරයා මම. කියන්නේ මේ විභාග. හරි. මෙතන හිටිය අය දකින්න ඇති මේ සැරේ මේ අවසාන ශ්‍රමේ ළමයි 500 ඉක්මවලා අපි ශ්‍රමණයක් කරා. නේ ළමයි දාන්නත් බැරි වුණා. අන්තිම ප්‍රශ්නත් ඇති වුණා. දාගන්න බැරුව. නේ ඒතර හිටිය අය දා. ඒ වගේ මේ පැවැත්තුවා විතරක් නෙමෙයි. දැන් විභාගයේ ඔබ ගෲප් වල බලන්න ඇතිනේ නේ BD එක්සෑම් එක කොහොමද? නේ ගොඩාක් අය දාලා තිබුණේ අමාරුයි කි. ඒතර ඔබේ ගෲප් එක මම හිතනවා මේ වෙද්දි දාලා ඇති. අපේ ළමයි විභාග ලියලා කොහොමද කියන්නේ? එතකොට ළමයි ගොඩක් අය ගොඩක් පන්තිවල කරේ අර අධ්‍යාපනය ගැන එහෙම බැලුවට ළමයි එන්නේ නැහැ. ඔයාට මම දාන ළමයි ගොඩ දාද මම කියවලා බලන්න. හරි ඔයගොල්ලෝ ෆැකල්ටි ඇතුළට ගිහිල්ලත් බලන්න වැඩිම ඔය පරණ අවුරුදු වල පවා ඉන්නේ මගේ ගෝලියෝ තමයි ඉන්නේ සෑම සෙන්ටි. හරි. ඒ නිසා ඔයා මේ ආසන්නව තිබුණු එකේ අපිනේ ඔය හතරක් පානේ PDF කරලා දාන්න තමයි අපි ගාව තියෙන්නේ. ඔයා බලන්න කියවලා කොහොමද පේපර් එක කොහොමද උනේ කියනද? දැන් උදම උදාහරණයක් මම අපේ වුණ සාක්ෂිත් එකේ ළමයි බලන්න මේ සූර්යාලෝකයේ වැටෙන්න යන කාලය කොච්චරද කියලා BD එක. හරි අපි උගන්වලා යවුවේ. එතකොට අපි ඔය සංගණන ගැන කතා කරන අලි කොච්චරද මේ මැරිච්ච ඒ සංගණන මොකක් කරන්න ඕනයක් අහන්න තිබුණා. ඔවා ආයි කියලා හිතන්නේ. දැන් ගුරු විභාගෙත් ඕක. අර මේ ළඟදී ගුරු විභාගයක් තියෙනවා.
අර ඒ නිසා දරුවෝ හරියට දැනගෙන ගොඩාක් පන්ති කට් ළමයි ගියා. හැබැයි අනාථ වුණා. මේ IQ ටික අපේ බලන්න කොහොමද කියලා ඔයා කියවලා බලන්න. නිකන් ඉන්න වෙලාවේ ගෲප් එකට දාන්න කියවලා බලන්න මොකද උනේ කියලා. එතකොට මං හිතන්නේ ඒ හොඳට වෙන්නේ මොකද මං ගැන ලොකුවට කියුවට වැඩක් නැහැ. ඔයා බලන්න ළමයි කියලා තියෙන දේ. හරි මේ වෙද්දි ගුරුවරු වෙලා නේ හොඳ තැන්වල ඉන්න අපේ ළමයි ඉන්නවා. හරි ඒ නිසා ඒගොල්ලොම කියපු දේවලුත් තියෙනවා බලන්න බලලා තේරුම් ගන්න. ඒතකොට පළවෙනිම දේ තමයි ඔයාට උගන්නන්න මට සුදුසුකමක් තියෙන්න ඕන. නැත්නම් වැඩක් නැහැ. ඔන්න මගේ සුදුසුකම් වගේම අධ්‍යාපන කියන්නේ ප්‍රතිඵල අපි පෙන්නලා දී. right. ඒතකොට ඒ ඇති. දැන් දෙවෙනි කාරණේ. දැන් අලුත්ම ළමයි ඉන්නවනේ. හරි. අපි මේ සැරේට මේ පටන් ගන්න පළවෙනි සම්මන්ත්‍රණ. හරි. එතකොට ඔයා මේ එකතු වෙලා ඉන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ නේ අපි කියන ස්කේනියෝ BEd කරා. මේ ගෞරව උපාධියක් කරන්න තමයි වා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ උපාධිය ගැන කතා කරොත් ළමයි දැන් මේක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. අනේ සර් මේක ප්‍රයිවට් එකක්. එහෙනම් මේකෙන් ලැබෙන උපාධිය බාහිර උපාධියක්. ඒවයි ප්‍රශ්නේ. එතකොට ළමයි මේ රජයේ විශ්වවිද්‍යාල තියෙන 17. ඒ රජයේ විශ්වවිද්‍යාල 17ට අයත් වෙන ප්‍රධාන විශ්වවිද්‍යාලය. අර ප්‍රධාන විශ්වවිද්‍යාල මේක 6 වෙනි විශ්වවිද්‍යාල ඉදිරිය ආරම්භ කරන්නේ. හරි. මොකද්ද විවෘත විශ්වවිද්‍යාල කියලා කියන්නේ? OUSL කියලා කියන්නේ. එතකොට මේක ළමයි මේ සියලුම විශ්වවිද්‍යාල ඇති කරලා තියෙන්නේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත. හරි 1970 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතෙන් ඇති කරලා තියෙන්නේ. එතකොට මේ විශ්වවිද්‍යාලේ අඩු ආදායම් ලාභීන්ට මහ පොළ ශිෂ්‍යත්ව බව හම්බ වෙනවා. හරි අඩු ආදායම් ලාභීන්ට මහ පොළ ශිෂ්‍යත්ව බව හම්බ වෙනවා. හරි පැහැදිලිද? එතකොට ඔන්න රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයක් මේ තුලින් පිරිනමන කිසිදු උපාධියක් බාහිර උපාධි නම් නෙමෙයි. හරි බාහිර උපාධි නෙමෙයි. right. එතකොට ඔන්න පළවෙනි කාරණේ රජයේ විශ්වවිද්‍යාලය. දෙවෙනි කාරණේ මේ උපාධිය කරන්න මොනවද කියලා සුදුසුකම්. මෙන්න මේ සුදුසුකම් අනිවාර්යයෙන්ම තියෙනවා. මොනවාද? එතකොට මේක වයස් සීමාවක් නෑ. මේ පාරම මේ ලෝ කරපු ළමෙක්වත් මේක දාන්න පුළුවන්. හරි එතකොට කලින් දැන් නිමීටනේ අපි කියමු 1990 ගණන් වල කමන්නේ ඒ ලෝල් කරලා ඒ කරන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේකේ ළමයි ඉල්ලන සුදුසුකම තමයි ඒ ලෙවල් අනිවාර්යෙන්ම S3ක් තියෙනවා. ඒ ලෙවල් S3ක් තියෙනවා. හරි එතකොට මොනවාද දැන් කෙනෙක් අය සර් මම ආර්ට් කරලා දින මට බැරිද? අනේ සර් මම කොමර්ස් කරලා දින මට බැරිද? අනේ සර් මම බයෝ කරලා දින මට බැරිද? ඔව් පුළුවන්. කලා වාණිජ විද්‍යා ගණිත තාක්ෂණ සෞන්දර්ය ඕන විෂය ධාරාවකින් S3ක් හෝ දැන් ආය අහන සර් මට S3ට වඩා වැඩි නිසා මට බැරිද? පුළුවන්. අවම S3ක්වත් තියෙනවා නම් ඔයාට දාන්න පුළුවන් ඊට වඩා තියෙනවා නම් හොඳයි. ඒ වගේම අනිවාර්යයෙන්ම O level තියෙන්න ඕනේ මොනවාද? O level තියෙන්න ඕනේ ගණිතයට අනිවාර්යයෙන්ම S එකක් තියෙන්න ඕනේ. සිංහල වලට අනිවාර්යෙන් S එකක් තියෙන්න ඕනේ. ඔන්න විෂයන් දෙකකට S තියෙන්න ඕනේ. මොනවාද අනිවාර්ය විෂයන් දෙක? ගණිතය සහ මොනවාද ළමයි? සිංහල. ඒ වගේම තවත් විෂයන් 4ක් ඔයා සමත් වෙලා තියන්නේ. ඒ කියන්නේ ඔක්කොම විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕන. ඒ 6න් ළමයි සබ්ජෙක්ට් දෙකකට අනිවාර්ය සබ්ජෙක්ට් දෙකක් තමයි ගණිතය සහ සිංහල. ඒ දෙක අනිවාර්යෙන් S දෙකක් තියෙන්නම ඕන. පැහැදිලිද? ඔන්න ඒ කාරණේ. එතකොට දැන් මේක දැන් ඔය ගොඩාක් කරන්නේ ගුරුපත් ටීමක් ගන්න. මේ රජයේ ගුරුපත් ටීමක් ගන්න. එතකොට ළමයි දැන් ඇත්තටම දැන් සමහර අය මම බාහිර උපාධි හොඳ නැහැ කියන්නේ. හැබැයි ළමයි ඇත්තටම උපාධියක් ගන්නෙ. ඒ උපාධිය අරගෙන රවුම් කරලා මේ රාමු කරලා ගිත්තිය ගහලා තියා ගන්න නෙමෙයි. ඒකෙන් වැඩක් ගන්න. දැන් සමහර ඔය කවුරුත් කියනවනේ කරනවා බාහිර උපාධි කරනවා. අනේ ආල්ලපු ගෙදර ගෙනත් කරා ආර අයියා කරා ආර අක්කා කරා කියලා කරනවා. අනේ
ඊට පස්සේ යනවා ටීචින් එකක් දාන්න බැරි හේතුව ඒ කරපු සබ්ජෙක්ට් නෑලා නේ දැන් මම සබ්ජෙක්ට් යාලු කරන්නේ සමහර අය කරන පුරා විද්‍යාව කරන නේ සමහර අය නේ එක්කෝ මොකක් හරි භාෂාවක් කියන්නේ මේ පාලි හරි මොනවා හරි ඒව කරලා දාන්න කියම නෑ දැන් ඇත්තටම නෑ සබ්ජෙක්ට්. එතකොට ඇත්තටම අසරණ වෙනවානේ. එතකොට ඔන්න ඔය අසරණ වෙන්න නිසා ළමයි අද බහුතරයක් කරන උපාධි පාඨමාලා මොකද මෙන්න මේ BEd නේ අධ්‍යාපන වේදී උපාධිය. මේ උපාධියද ගොඩක් වෙලාවට කරන ටීචින් යන්න තියෙන ලේසිම පහසුම ක්‍රමය. පැහැදිලිද? එතකොට ඔන්න ළමයි මේකට බලන සුදුසුකම. හැබැයි දැන් ඔයාට ප්‍රශ්න ඇත්තටම රජයේ රැකියා ගුරුපත් වීමක් ගන්න පුළුවන්. ඔව් පුළුවන්. නේ? එතකොට ළමයි මේකට ඔයාට ප්‍රශ්නේ ගුරු විභාග ලියන්න ඕනද සර්? නේ ගුරු විභාගෙ ලියන්න ඕනද? ඒ ප්‍රශ්නෙත් ඇත. නේ ඒ වගේම ඔයාට ප්‍රශ්නයක් ඇති නේ දැන් මේකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය يعني ඒ ලෙවල් කොයි අවුරුද්දේ කරත් කමක් නැහැ කිව්වට ඔයා ගුරුපත් වීමක් ගද්දි මෙන්න මේ දේ බලපන්. මොකද්ද? එතකොට ළමයි මේ වෙනකම් ගුරු ව්‍යවස්ථාවේ තිබුණේ අවුරුදු 35. නේ ගුරු ව්‍යවස්ථාවේ තිබුණේ අවුරුදු 35. අවුරුදු 35ට අඩු වෙන්න ඕන රජයේ ගුරුපත් වීමක් ගන්න. එතකොට දැන් මේක ළමයි මේ මෑතකදී ආපු ගැසට් එකත් එක්ක මොකද වෙන්නේ මේක අවුරුදු 40 බවට පත් වෙනවා. හරි. එතකොට ඔයා අන්න මේ අවුරුදු 40ට කලින් උපාධිය සම්පූර්ණ කරන්න ඕන. නැත්තම් රජයේ ගුරුපත් වීමක් ගන්න බෑ. තේරුණාද? රජයේ ගුරුපත් වීමක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම 40ට වඩා අඩු වෙන්න ඕන. එතකොට ඔයා මම කියන්නේ මේ උපාධිය කරන ළමයි කරනවා නම් අඩුම තරමේ 35ට වයස අවුරුදු 35ට අඩු කෙනෙක් කරා. හරි අවුරුදු 35ට වඩා අඩු කෙනෙක් කරන්න. එතකොට මේක අවුරුදු 4යි 4ෙන් මේක සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට ඔයාලට හම්බ වෙන්නේ නේ ගෞරව උපාධිය නේ අධ්‍යාපන වෙන්නේ ගෞරව උපාධියක් ඔයාලට හම්බ වෙන්නේ අවුරුදු 4ක උපාධියක්. පැහැදිලිද? මම හිතනවා වයස ප්‍රශ්නෙත් ඔන්න පැහැදිලි. එතකොට ඔබ රජයේ මේ වෙද්දි සේවය කරනවා නම් නේ රජයේ ඔබ රාජ්‍ය සේවකයෙක් නම් මේ උපාධිය කරලා ඔයාට අවුරුදු 45 වෙනකන් එහෙම කරන්න පුළුවන් සීමිත විභාගය යන. පැහැදිලිද? නමුත් ඔයාට දැන් තියෙන තත්ත්වය අනුව මුකුත්ම නැත්තම් ඒ ලෙවල් ලියනවා නම් අවුරුදු 40ට වඩා කලින් පත් වීම ලබා ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේකේ තියෙන රැකියා අවස්ථා මොනවා? මේකේ තියෙන රැකියා අවස්ථා ඇත්තට ගුරුපත් වීම විතරද ගන්න පුළුවන්. එතකොට ප්‍රධාන දේ තමයි රජයේ ගුරුපත් වීමක් ගන්න පුළුවන්. ලොකු වැටුපක් දැන් හම්බ වෙනවා. නේ? ගුරු වෘත්තිය පොඩ්ඩක් ඔයාලා බලන්න වැටුප් විශාල වශයෙන් වැඩි වීමක් වුණා. ලොකු වැටුපකට යන්න පුළුවන්. එතකොට රජයේ ගුරුපත් වීමකට යන්න පුළුවන්. එතකොට ළමයි දැන් ඔයා දන්නවා ඕන්න ගුරු විභාග ලියන්න පුළුවන්. ගුරු විභාග මොනවාද? ජාතික පාසල් ගැසට් එනවා, පළාත් පාසල් ගැසට් එනවා. නේ ජාතික පාසල් වෙන්න පුළුවන්, පළාත් පාසල් වෙන්න පුළුවන්. ඔයාට ඒ ගුරු විභාගයක් ඕන ලියන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවෝ. ඔයාට ගුරු විභාග නැහැ. දැන් මේවට ගොඩක් අය මේ විභාගයකින් තොරව යන්න පුළුවන්. තේ විභාගයකින් තොරව. හරි එතකොට මොකද කරන්නේ? ඔයා අධ්‍යය උපාධිය සම්පූර්ණ කරලා රෙජිස්ටර් වුණාන් පස්සේ ඒ පළාත් මේකේ එතකොට ඔයාට පුරප්පාඩුවක් ඔගේ පුරප්පාඩුවම ඔයාට කියනවා ඔයාට දැන් ළමයි ගොඩාක් හිටියොත් අධ්‍යාපන වේදී උපාධිය තියෙන ඒ සම්මුඛ පරීක්ෂණයක් පවත්. ඒ සම්මුඛ පරීක්ෂණය මොකද කරන්නේ? ඔයාට බලනවා ඔයාගේ හැකියාව. ඒ කියන්නේ ඔයාට උගන්වන්න පුළුවන් ළමයි ගොඩක් ඉතින් තෝරගන්න ඒක තමයි. ඉගෙනීමේ හැකියාව බලන්න. මේ සමාන ලෙක්චර්ස්ලා 3-4 දෙනෙක් ඉන්නවා. ඒකේ තුන්ඩු තියෙනවා 5ක් විතර. ඒ පහෙන් මාතෘකාවක් කරන් ඒ මාතෘකාවට දාලා ඔයාට උගන්වන්න. එතකොට ඔයා උගන්වලා පෙන්නන්න ඕන. තේරුණා? ඔයා උගන්වලා පෙන්නන්න ඕන. හරි. එතකොට ඒ තමයි කොහොමද බෝඩ් එක භාවිතා කරන්නේ කොහොමද? කන පෞරුෂය කොහොමද? වචන උච්චාරණය කොහොමද? ඒවල එතකොට ඔයාට ඒව මහලුකු දේවල් නේ. මොකද ඔයා ඒ පිළිබඳව උපාධිය අනිත් අය දැන් ඔයා දැන් ඔය කැම්පස් එකේ ගත උගන්වන්න උපාධියක් ගන්න නෑනේ. හැබැයි මේ උපාධිය ඉගෙනීම සම්බන්ධව තියෙන උපාධිය. තව කාලයක් යද්දී දැන් මේ කියනවන් ළමයි අධ්‍යාපන වේදී උපාධි තියන අය තමයි ගුරු වෘත්තියට ගන්න.
කියලා එහෙම කතාවක් යනවා. හරි ඒ නිසා බලමු පීට අය. එතකොට ළමයි ලොකු chance එකක් තියෙනවා. එතකොට ඔයාට සම්මුඛ පරීක්ෂණේ කියන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට විභාගකින් තොරව. ඒ වගේම විභාග ඕන ලියන්නත් පුළුවන්. ගුරු විභාග ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. ඔන්න ගුරු වෘත්තියට යන්න පුළුවන්. ලොකු වැටුපක් රජේ වැටුපක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උපාධියේ තියෙන විශේෂත්වය. ගුරු වෘත්තියෙන් ගත්තාම ශ්‍රේණි තියෙනවානේ. දැන් සාමාන්‍ය උපාධියක් ගත්ත කෙනෙක් අයත් තුන්වෙනි ශ්‍රේණිය. එයාලා ඇත්තට තුන්වෙනි ශ්‍රේණිය. හැබැයි ඔයා ළමයි එහෙම නෙමෙයි. ඔයා ශ්‍රේණියෙන් උසස්. ඔයා දෙවෙනි ශ්‍රේණිය දෙවෙනි පන්තියට යන්නේ. ඒතකොට ඔයාගේ වැටුප අනිත් අයට වඩා වැඩි. වැටුපත් ඔයාගේ වැඩි. වැටුප වැඩි නේ වැටුපත් වැඩි වෙනවා. ඒ වගේම තමයි ළමයි ඔයා PGD කරන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරු ගොඩක් ඉන්න අය ඒගොල්ලෝ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව කරන්න ඕන. සාමාන්‍ය ඒ කරන ලක්ෂ ගාණක් යනවා. ලක්ෂ 2ක් 3ක් විතර යනවා කොළඹ කැම්පස් එකේ කරන්න ගියොත්. හැබැයි ඔයා PGD කරන්නෙත් නැහැ. ඇයි? ඔයා ඒ පිළිබඳ උපාධියක් කරන් තියෙන නිසා PGD කරන්නේ නැහැ. ශ්‍රේණියෙන් උසස්. ඒතර ගුරු විභාග ගොඩක් වෙලා කියන්නේ එහෙම යන්නත් පුළුවන් ගුරු විභාගයක් ලියන්න නැතුව. ගුරු විභාග ලියන්නත් පුළුවන්. අන්න ඒතොර රජයේ ගුරුපත් වීමක් ගන්න ලේසි. දෙවෙනි කාර්යය ඒතොර ගුරුපත් වීම විතරද? ඔයා ආස නැද්ද ළමයි අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න? මේ ගමේ ඉස්කෝලේන විදුහල්පති වෙන්න ආස නැද්ද? ආට පුළුවන්. ඒතොර ඔයාට පුළුවන් ළමයි SLAS කරන්න බෑ. ඒ රාජ්‍ය පරිපාලන විභාග කරන්න බෑ. SLES කරලා අධ්‍යාපන පරිපාලන විභාග කරලා ඔයාට ගුරු වෘත්තියට යන්න මේ විදුහල්පති කෙනෙක් වෙන්න. ඒතර අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න. ඒ වගේ ඉහළ තනතුරකට ඔයාට යන්න පුළුවන්. ඒවා. ඒ වගේම ළමයි ඔයාට පුළුවන් ළමයි ගුරු අධ්‍යාපනඥ විභාගෙ මේ කියන ගුරු අධ්‍යාපනඥ විභාගය. ඔයාට පුළුවන් ළමයි ලෙක්චර් කෙනෙක් වෙන්න. කොහෙද? විද්‍යාපීඨවල. විද්‍යාපීඨවල කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්. ඔන්න තව අවස්ථාවක්. ඉහළම ඒවා. නේ? ඉහළම ඒවා. ඒ වගේම ඔයාට දැන් කතිකාචාර්යවරයෙක් වෙන්න. ළමයි නේ කොයිතරම් ගුරුවරු කොච්චර ඉන්නවද? හැබැයි ළමයි ඔයා කතිකාචාර්යවරයෙක් වුණොත් සමහරට එක ගමකට සමහරට එක්කෙනෙක්වත් මේ ගමේ පළවෙනි කතිකාචාර්යවරයා ආට වෙන්න පුළුවන්. එතන මේක හොඳට වැඩ කරලා කැම්පස් එකේ මේ බැස්ටොප් වුණොත් ඔයාට කතිකාචාර්ය ඒ තනතුරට අයදුම් කරන්න පුළුවන්. නේ ඒව පුළුවන්. ඒක ඒව ළමයි ඔයාට ප්‍රශ්න ඇති. හැබැයි ළමයි වෙන උපාධි වලින් මේ දේ කරන්න බෑ. ඔයාට පුළුවන් වෙන උපාධි බෑනේ මේක නම් ලේසියෙන්ම මුදල් උපයන්න පුළුවන් දෙයක්. මේ උපාධිය කරලා මේ විභාගය කරනවනේ මේක කරලා පාස් වුණා කියන දවසේ ඉඳන් ඔයා දැන් මේක හැමෝටම බාහිර උපාධිය කරන්න බෑනේ. මේ විභාගය සමාප්ත වෙනවා. උතර මාස දෙකමාරක් යන ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵල ආව දවසේ ඔයාගේ ID නම් එක ගාද්දි ඔයා පාස් කියලා වැටුණොත් ළමයි ඔයාට ඊළඟ දවසේ ඉඳන් මුදල් ගන්න පුළුවන්. ඔය කවුරුත් බයිලා කිව්වට ළමයි බිස්නස් ආරාමක් වට ළමයි මේ තරම් සල්ලි හොයන්න පුළුවන් පැත්තක් නෑලා. මොකක්ද? ඔයාට පුළුවන් ප්‍රතිඵල ආව දවස් නම් ටියුෂන් එකක් කරනවා. ඔයාලා දකින්න දෙන්නේ. ඔයාගේ ජීවිතේ මාර විදියට වෙනස් කරන්න පුළුවන්. ඔයාට මුකුත් නැති වෙන්න පුළුවන්, කිසි දෙයක් නැති වෙන්න පුළුවන්. ජීවිතේ උඩියටුකුරු කරන්න පුළුවන් එකම දේ තමයි අධ්‍යාපනය. ඒක මාරම දෙයක්. හොඳම උදාහරණේ ඔයා දැක්ක නේද? මේ දවස්වල වෛරල් වෙන අර අපේ SFT කරන සර් කෙනෙක් උපුල් සර්ගේ ගෙදර දැක්කා. හරි. ඒතර වෙන මොකකින්වත් කරපු දෙයක් නෙමෙයි ළමයි. ඒකම බලන්නකො. නේ යාගේ පෞල් පසුබිම ගැන කියනවා. අරනේ අපේ කොල්ලෙක් මේ අපේ කැම්පස් එකේ. හරි. ජපුරේ. හරි. ඒතකොට ළමයි මේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. එතකොට මේ මෙතන ප්‍රශ්න තියෙන හම්බාණ්ඩ. හැබැයි මම කියනවා මෙතන කාර් තියන අය ඇති. හැබැයි තාත්තගේ කාර් එක පදින පුතෙක් මට නම් පොරක් නෙමෙයි.
මගේ ජීවිතේ මම දකින්නේ තාත්තයි කාර් එක පුතා පැත්තට වැඩක් නැහැ. එතකොට තාත්තයි කාර් දුව පැත්තට වැඩක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් උපාධිය ගන්න දවසට ඔයාගම කියලා කාර් එකකින් කියලා මේක කරා. හරි. දැන් ආයත මේ සුරංගනා කතා නේද? එක්කවා හොඳම දේ තමයි උපුල්සර්ගේ මේ දවස්වල ලකින්න එතුවා ගෙදර. නේ? එතකොට ඒ බලන්න කොයි තරම් දෙයක්ද නෝ. හරි කොයි තරම් දෙයක්ද. හරි. එතකොට මේ මොකද මේ අධ්‍යාපනය මේක වෙනස් කරනවා. නේ? අධ්‍යාපන. එතකොට මේක මාරම දෙයක් නම අධ්‍යාපන. මේක ආභරණයක් වගේ. හරි ඒ නිසා මේක මග ඇර ගන්න එපා. හරි එතකොට මේ කොහොමද ඔය උපාධිය ගන්න කාර්යයක් ගන්න? ළමයි මේක ඔයා පාස් වුණාම ඔයාට පුළුවන් ළමයි පොඩිව ටියුෂන් එකක් පටන් ගන්න. දැන් පටන් ගන්න එපා. අම්මෝ මිනිස්සු කතන්දර කියනේ අරමෝ කිය ඒමත් කියයි කොයිද කැම්පස් ඒමත් හැබැයි මේ විභාගේ පාස් වෙලා ඔයාට නමට යටින් දාන්න පුළුවන් උපාධිය දාලා නේ පාඩ ක්ලාස් එකක් පටන් ගන්න පුළුවන්. ඔයාට බෑ කියන්න බෑ මොකද ඔයා ගුරු වෘත්තියට යන්නේ. උගන්වන්න බැරුව ගුරු වෘත්තියට යන්න එපා. ඒක අපරාධයක් සාපයක් නෙවෙයි. අර උගන්වන්න පුරුදු වෙන්න මේ ඔයාට එහෙම වෙන්නේ මොකද ඔයා ඉගැන්වීම සම්බන්ධ උපාධියක් නිකන්. තේරුණාද? එතකොට ළමයි ඔයාට මේක ගේමක් නෑ. මේක ඔයාලා කරන්න පුළුවන්. අනවා නමට යටින් දානවා වගේ උපාධිය දේ දාලා වරහන් ඇතුළේ අනිවාර්ය නීත්‍යානුකූල වෙන්න ඕනේ UG කියලා දාන්න. ආ තාම අභ්‍යන්තර ශිෂ්‍ය. අන්න වැඩේ පටන්. හැබැයි මිනිස්සු ඊර්ෂ්‍යයි. චර කතා කරලා ගියත් මාර මිනිස්සු ඉන්නේ. ඔයා ගාවන ළමයි එවන්නේ නෑ නම. ඒක තමයි හැටි. මේ මිනිස්සුන්ගේ හැටි. ඒව ගණන් ගන්න යන්න එපා. කොයි වෙලාවක මාරි ඔයා හොයාගෙන එන්න වෙනවා. එහෙම තැනකට එන්න ඕන. එතන වාගාවට එවන්නේ නැති වෙයි. ආනේ ඌ කවුද? එහෙම ඉන්නවා. එහෙම තමයි හැටිලා. ගමේ කොහොමත් අගයක් නෙන්නවා. ඒ හැටි. ගණන් ඉවත් එහෙම තමයි. හැබැයි පුතේ ඔයාව විශ්වාස කරලා එක්කෙනෙක් හෝ දෙන්නෙක් කරියේ ඌට පණ දාගෙන උගන්න. ඔයාගෙන අමාරු විදිහට ආදරය කරා. ඔයාට එන්නත් ඕන පන්තිය අන්තිමයා වගේ වෙච්ච ළමයි. ඔයා කොහොම හරි යාට හොඳට උගන්වලා එයා කරනවා එකපාර පන්තිය පළවෙනියා කරන්න යන්න එපා. ඒ බොන්නේ 30 වෙච්ච කෙනා මොන ක්‍රමෙන් හරි ඔය 15 කරනවා. 15 ගන්න මොන ක්‍රමෙන් හරි 15 කරනවා. අන්න ළමයි ඒ අම්මා තමයි ඔයාගේ හොඳම ඔයාව පෝස්ටර් ගහන්න මුකුත් කරන්න ඕනේ. ඒ අම්මා තමයි ආව හදා. ඒ අම්මලා හරි කැමති ළමයි. හරි. මලා ආතලේම හරි කැමති. ඒතොර එයා බලෙන් කියනවා. අනේ දෙමෝපියන් අහනවා මේ පාර ඔයාගේ පුතා ගියේද? ආගේ දුව ගියේද? මේ අපේ පුතාට මේ පාර මෙන්නස වැඩක් නෑ ගිය 30 උනේ මේ පාර 15 අපේ පුතා. දැන් එහෙම වෙච්ච ළමයාගේ අනිත් අම්මා බලනවානේ 30 වෙච්ච කෙනා කොහමද 15? එතනට මොකද වැඩ කරනවද ළමයි පාඩම් කරනවනේ හොඳට. නෑනේ හොඳ සර් කෙනෙක් ඉන්නවානේ. හොඳ මිස් කෙනෙක් ඉන්නවානේ. එයා හොඳට උගන්වනවා. එයා නිසා තමයි. අන්න ඔයාව බලන්න එයා දවසක් කරලා ළමයාව අරන් මේම හැදෙනවාට නිකන් ඉන්නවත් වෙලාවක් නැද්ද? ආර ගෲප් ක්ලාස් වල කතා කරනවා, හෝල් ක්ලාස් වල කතා කරනවා නේ අන්න ඒ වැඩ ටික ලස්සන කරගෙන යනවා. හරි මම ඔයාට මගේ ගෝලයෝ දැන් මේ වෙද්දි මාස ලක්ෂකමාර දෙක හොයන මගේ ගෝලයෝ ඉන්නවා. තාම ඉගෙන ගන්න ගම. ඔයාට මම ෆොටෝත් එක්ක දාන්න. ඔය දාලා ඇත්තේ අපේ ඇඩ්මින් එකෙන් මේ කීපයක් ඔය දාලා තියෙන මේ විභාගේ ළඟ තිබුණේ. හරි එතන ඔයාට මේ උපාධිය කරන ගම අස්සන්න මේ වැඩේ කරන්න පුළුවන්. ලෙක්චර් ටික යනවා, ලෙක්චර් වැඩ ටිකක් කරනවා, ක්ලාස් ටිකක් ගොඩනගා ගන්නවා නේ. ලිත් වෙනවා ලස්සන වියදම් කරන්න පොතේ ඔයා ඒක බැලන්ස් කරනවා නේ. වියදම් කරන්න ඕනේ. අනවශ්‍ය වියදම් නැහැ. ආ ලස්සන දේ ටික ඉතුරු කරනවා. ඒක ඉතුරු කරලා බලනවා උපාධිය ගන්න යන දවසට මොකද්ද කරන්න පුළුවන් කියලා. කට්ටක් කන්න වෙනවා.
කෑමට ගැටලුවක් නැහැ. ජීවිතේ සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන් උපාධි. හරි. ඔයාටවත් හිතා ගන්න බැරි ඔයාට මොකද උනේ? අර ඒ නිසා ඔයා එකට ආදරය කරනවා මහන්සි වෙනවා. හරි. එහෙම කරන මම ගෝලේ ඉන්න නිසා කියන්නේ. ඒතකොට ඔන්න මේකේ මාර විදියට ළමයි දෙයක් කරගන්න පුළුවන් මේක පාස් වෙච්ච දවසේ. මේක ලෙක්චර් තියෙන සෙනසුරාදා ඉරිදා. ලෙක්චර් යමන් මේ අපි කියන දින පාසල් කියලා කියනවා. ලෙක්චර් යන්නම ඕනේ නැහැ. හැබැයි සීජී දසුර මේකේ බලන්නේ නැහැ. නමුත් ළමයි මේ උපාධිය කරලා අර විද්‍යාපීඨ වගේ අවසාන කාලේ ආදාන පාසල් වලට උගන්වන පොඩි කාලයක්. ප්‍රැක්ටිකල් එක. ඒතර ඒවට අනිවාර්යෙන්ම යන්න ඕනි. පැහැදිලිද? ඒවට යන්න ඕනි. ඒතර මේක ළමයි ඔය තමා টොප් ලෙවල් එකේම තියෙනවා. ඊට අමතරව පෙර පාසල් මේ අද පෙර පාසල් දිවැට්ටු පොඩ කොච්චර උගන්වන අය ඉන්නවා. කැපකිරීම කරලා. හරි ඒතකොට පෙර පාසලක් ඕනනම් දාගන්න පුළුවන්. නේ පෙර පාසල උගන්වන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කූල් වලට පුළුවන්. ඕනි තරම් තියෙනවා. එතකොට මේ අර ඔන්න මේ ටියුෂන්ම කරන්නත් පුළුවන්. මේ කිසියක් ගැටලුවක් නෑ. හරි දැන් ඔය ගුරුපත් වීමක් ඕනේ නැහැ මට මේක ෆුල් ටයිම් කරනවා කියලා එහෙම කරන්නත් පුළුවන්. ඒතකොට මේක මේ 35ට වඩා අඩු කියන එක බලපෑමක් වෙන්නේ නැහැ. වයස වැඩි නම්. හරි ඔන්න යන්න පුළුවන් ගුරු අවස්ථා. හරි ඒතකොට මේක ළමයි අවුරුදු 4ක් කිව්වා මම මේක සිංහල මාධ්‍යෙන් අවුරුදු 4ම ඉගෙන ගන්න පුළුවන් නේ. එතකොට අවුරුදු දෙකක් සම්පූර්ණ කරන හයි ඩිප්ලෝමා එකක් හම් වෙනවා. එතනින් පස්සේ ඉතුරු දෙක සම්පූර්ණ කරාම තමයි ළමයි ඔයාට උපාධිය හම්බ වෙන්නේ අවුරුදු 4ක උපාධියක්. හරි මේක ලස්සන ජොබ් එකක් කරන ගමන් තව මොනවා හරි කරන ගමන් පොඩි බබල් මොනවා කොහොම හිටියත් මේක කරන්න පුළුවන් උපාධියක්. හරි මේක අමාරු නෑ. එතකොට මේක උගන්න මේ ආපෝ අර බාහිර උපාධි වගේ දාස් කරන විදිහ පන්ති යන්න මුකුත් නෑලා. ඇතුළේ ලෙච් එක සුපිරියර් කරන පොත් ටිකේ ඉඳන් ඔයාලට දෙනවා. හරි මිනි විශ්වවිද්‍යාලය. පැහැදිලි. එතකොට ළමයි මේකට ඔයා දන්නවනේ හැමෝම ගන්නෙ නෑ. මේකට එක්සෑම් එකක් තියලා තමයි ගන්න. මේකට එක්සෑම් එකක් තියලා තමයි ගන්න. එතන මේක ඔයා ඉන්න ඔයා බලන්න ළඟම ඔයාගේ සෙන්ටර් එකක් තියෙනවා නම් ඒ ඕපන් යුනිවර්සිටි එක ඔයාට මේක කරන්න පුළුවන්. තේරුණාද? ඒක ඔයාට මේක කරන්න පුළුවන්. එතකොට ළමයි මේක කියන්නේ අපි දැන් උදාහරණයක් ගමුකෝ මෙතන ළමයෙක් ඉන්න රත්නපුර. ඒ රත්නපුර ළමයාට මේක කරන්න පුළුවන්. ඒතර සිංහල මාධ්‍යෙන් කරන්න පුළුවන්. එයාලා කියන අපේ පාස්කම් ගන්න අපි ගන්න 70. එතන ළමයි රත්නපුරෙන් මේකට ලියන්න පුළුවන් සමාන 500ක් මොවිත. ළමයි 500 බය වෙන්න එපා. මගේ ළමයි දශමයකට බය වෙන්න උවමනාවක් නැහැ. ප්‍රතිඵල දුතු ළඟදී ආර ප්‍රතිඵල වෙන්නන අපේ කොහොමද කියලා. හරි. මේ 70ට එන්න බය වෙන්න දෙයක් නෑ. එතන මේකේ වැඩිම ලකුණු ගත්ත අය තමයි තෝරගන්න. ඒ කියන්නේ පැයේ පේපර් එකක් තියෙන්නේ. මේකට IQ වෙනවා. මේකට GK එනවා. හැබැයි මේ අහන ක්‍රමයක් තියෙනවා. අපි ඔන්න ඔයා බලන්න හරි. ළමයි ෆොටෝත් එක්ක දාලා තියෙන සර් මේ ප්‍රශ්නේ මැව්වනේ. බලන්න ගෲප් එක. සූර්යා ලෝකේ වැටෙන සාමාන්‍ය ගොඩක් ක්ලාස් එකේ අධ්‍යාපනය සම්බන්ධ උගන්වන්න කියන. හරි. ඇහුවනේ. හරි එතකොට මේ එවෙනි පේපර් එකනේ. එතකොට මේකේ ලකුණු 100ක් හම්බෙනවා. බහුවර්ණ එහෙම තියෙන බහුවර්ණ කියන්නේ මේ පේපර් මේක එනවා කොලයක් දෙනවා පේපර් දාලා මේකේ මාක් කරන්න පොදු පරීක්ෂණයේ පේපර් එක වගේ. මාක් කරන්න තමයි මේකේ තියෙන්නේ ප්‍රශ්න 50ක් තමයි. හරි ප්‍රශ්න 25ක් විතර එනවා IQ ප්‍රශ්න 25ක් විතර එනවා GK. තේරුණාද? හරි ඔන්න පේපර් එක. එතකොට ළමයි මේකේ දැන් අපි කියව 70ක් නිකන්නවා කිව්වා. රත්නපුරෙන් ගන්නේ 70ක්. රත්නපුරෙන් 70ක් ගද්දි පළවෙනි 70 තමයි ගන්න. එතකොට මේ පළවෙනි අරන් තියෙන ලකුණු 80ක්. ඒ 80 සිට පහළට ඉන්න පළවෙනි 70 තමයි ගන්න. එතන අවසාන ලකුණු සමහර ලාවට තමයි 50 වෙන්න පුළුවන්. ලකුණු 50. එතෙන් එන්න ඕන. ඒ නිසා මේක කරගන්න බැරි දෙයක් නෙමෙයි කරගන්න පුළුවන්. එතකොට ළමයි ඇත්තට මේ ලොකු කාලයක් යනවා මේක කියන්නේ දැන් ගොඩාක් ළමයි හිටියා ළමයි මෙතන එහෙම අයදී අවසාන තප්පරේ ක්ලාස් එක දැන් ඉන්න ළමයි දැන් ගොඩාක් අය ඔය සූර්යා ලෝකේ වැටෙනවා අවසාන තප්පරේ කරන්න බෑ ළමයි. ගොඩක් අය නේ ගොඩාක් අය අම්මෝ හෙට කියද්දි ළමයි අද මේ තව විනාඩි 5කින් සෙමිනාර් එකකට ඒ සල්ලි දාලා ජොයින් වැඩක් නැහැ. එහෙම ගොඩ දාන්න බැරි කාලයක් යනවා. ඒතර මුලින් ඉඳන් වැඩ කරපු කෙනෙකුට ළමයි
මේක අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන් පාස් කරලා දෙන්න. හරි නිසා ඔයාට මේ පාරත් ඒ chance එක තියෙනවා. වෙන අවුරුදු වල කැමති අපි බල කරන්නේ. අපි මේ කණ්ඩායම් දෙන පළවෙනි 100 රෙජිස්ටර් පළවෙනි 100 විතරයි chance එක මේකේ. හරි? ඔයාට ළමයි වා හිතනවාද ගොඩක් ළමයි වා ඒ කමෙන්ට් කියලා රුපියල් 5000 මෙච්චර දෙයක් කරා. හරි? ඔයා කියවලා බලන්න. ඉස්සර අපි ළමයි සමහර ළමයි අවුරුද්ද පන්තියව 2000 ගානේ ගෙවලා 24000ක් ගෙවලා තිබ්බා විභාගي වල. එතන ඔයා ගොඩක් වෙලාවට ළමයි ආයේ දෙසැම්බර් මේ ඇප්ලිකේෂන් කෝල් කරන්නේ දැන් ඔන්න මාර්තු මාසෙත් ඉවරයි. හරි? මාර්තු මාසෙත් තියෙන අප්‍රේල්නේ. අප්‍රේල් උත්වාල පොළ වැඩක් කරන්නේ ඊට පස්සේ මොම යනවා. ඊට දෙසැම්බර් ඇප්ලිකේෂන් කෝල් කරලා ජනවාරි අවසානට නැත්නම් පෙබරවාරි මුලට වගේ විභාගෙ තියෙනවා. හරි? එතකොට ළමයි මේ තියෙන chance එක ඒ විභාග ඉවර වෙනකම්ම විභාග වෙන කියන්නේ අවසාන ඔයාට ඕන අවසාන ශ්‍රමණයක ඕන රුපියල් 500ක් ඔයාට ගෙවන්න වෙයි. ඒ වෙනකම්ම ඔයාට පන්ති එන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ රුපියල් 5000යි ඒ වෙනකම්ම ආයෙත් 7ක් ගෙවන්න නැහැ. ඕන අවසාන ශ්‍රමණයකට ඇඩ් බිල් එක ගියයි රුපියල් 500ද ඕන උපරිමයේ 5500. පොඩ්ඩක් කියවලා බලන්න අර ළමයි කියලා තියෙන දේ. එතකොට ළමයි මේ 5000ට අඩුම තරමේ ළමයි දින 70ක්වත් කරලා දෙනවා. විභාගයට කලින් දින 70ක්වත් කරලා දෙනවා. එතකොට ඔයා හිතලා බලන්න 5000 බෙදීම 70 කියලා කියන්නේ සාමාන්‍ය 71යි ඕම ගානක් තමයි. කියන්නේ දිනක පන්ති ගාස්තු රුපියල් 71ක් වගේ තමයි. හරි. ඉතින් ඊට වඩා මොනවද ළමයි? එනිසා කැමති කෙනෙකුට එන්න පුළුවන් බල කරන්නේ නැහැ. හැබැයි ලං වෙලා දැන් ඔයා තව මාස දෙකකින් එනවා. ඒ ආව 5000. එතන මේ මුල් ටික ආපහු රෙකෝඩින් මේව දැන් මම අලුතෙන් පණ මේ පළවෙනි රෙකෝඩින් දෙන්නේ නැහැ ළමයි. එතන මුලින් ඉඳන් ආපු ළමයෙකුට අසාධාරණයක් වෙනවා. එතන මට ඒව ආයේ මේ සෙන්ඩ් කර ඒව මුකුත් කිසිදු රෙකෝඩින් එකක් දෙන්නේ. අපි පටන් ගන්න හැම මාසෙම මේ සෙමිනාර් තියෙනවා. දිගටම. හැබැයි තිබ්බට මුල් රෙකෝඩින් එකක්වත් දෙන්නෙත් නැහැ. ආයෙ අපි උගන්වන්නෙත් නැහැ. මේ මුල් ඒව එහෙම උගන්වන්න බෑනේ. ආපහු මුලට යනවා. ආයෙ උගන්වන්න එහෙම බෑ. අර තමක මේ පටන් ගන්න එක තමයි කන්ටිනියු කරන්නේ. තේරෙනවද? එතකොට මේක ඇරෙන්න පුළුවන්. එතකොට ඒ ළමයෙක් විභාග පෙළ. දැන් සමහර අර ඕනම් සූර්යාලෝකේ වැටෙන්න යන කාලේ ගොඩක් අයට නැග ඇරුණා ළඟම ආපු. එයාලා දන්නේවත්. හරි. තේරුණාද? ඒ නිසා ඔයාට ඔන්න ඔච්චරයි වේදම් කරන්න තියෙන්නේ. ඔයා හිතලා බලනවා ගෲප් සාමාන්‍ය A level කරපු ළමයිදී පන්ති ගාව 3500 මාසෙට ගෙවපු අය. ඔයාට ඔන්න අවුරුද්දක්ම කරන්න පුළුවන් 5000. හරි අය සල්ලි ගෙවන්න නැහැ. එතන කැමැති අය එන්න පුළුවන්. මේ වගේ ක්ලාස් එකකට එතන chat කරන්න පුළුවන්. එකම ගාන තේරුම් නැත්තම් නැවත ඔයාට ආන්න පුළුවන්. මං කියලා දෙනවා. එතකොට ඔක්කොම උගන්වන්නේ මම වෙන ගුරුවරු දාන්නේ නැහැ. මමමයි එන්නේ. එතකොට අපි ගොඩක් ක්ලාස් එක පටන් ගන්න රැයට 8:30ට නේ 8:30ට පටන් ගන්නවා. එතකොට ඔයාට බැරි වෙලාවක් ක්ලාස් එකට එන්න බැරිනොත් අපි රෙකෝඩින් එක දෙනවා. ඒ රෙකෝඩින් එක ඔයාට නැවත ඔයාට බලන්න පුළුවන්. පේපර් එකේ කලින් දවසට දානවා print එකක් ගන්න පුළුවන් ඔයාට. එතකොට මේ රෙකෝඩින් ෂෙයා කරන්න වැඩක් නෑ බලන්න බෑ. ඔයාට නැවත බලන්න පුළුවන්. ඒ අදාළ group එකට අපි රෙකෝඩින් එක දානවා. එතකොට සියලුම විස්තර group එකේ දාන class එක කොහොම join වෙන්නේ කියලා. ඒ අනුව ඔයාට පුළුවන් class එකට register වෙන්න. එතකොට 5000ක් ගෙවලා BD පළවෙනි group එක කියලා සඳහන් කළා. මගේ නම් එකට දාන්න එපා. මං කරන්න උගන්නන එක විතරයි. ඒ අදාළ ඇඩ්මින්ට යවුවා මේගොල්ලෝ group එකට ඇඩ් කරනවා. හරි. එතකොට ඔයාලා class එක මේ ඔන්න කල් තියනවා ළමයි මේ බදාගෙන පටන් ගන්න. එතකොට මේ කණ්ඩායම් දෙකක් මේක ඉන්න නිසා මේ බදාගෙන පටන් ගන්නවා රාත්‍රී 8:30ට. ඔයාට මේ අඟහරුවාදා වෙනකන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතර අපි අඟහරුවාදා අවශ්‍යදී ඔක්කොම ළමයි ඇඩ් කරනවා. ඊට පස්සේ ඒකට පේපර් ටික දානවා. ඒවා print out එකක් කරගෙන පුළුවන් බදාදාරය ක්ලාස් එක තියෙනවා. එතකොට සාමාන්‍ය සතියේ දවස් දෙකක් පහේ ක්ලාස් එක ගොඩක් වල වැටෙනවා. එතකොට අපි මේක කරන්නේ ඔයාට පේපර් එකේ එන්නේ ඔයාට විභාගෙදී එන්නේ ගණන් 25ක් විතර වගේ GK 25ක් විතර. එතකොට අපි ක්ලාස් එකේදී කරන්නේ එක දවසක කරන තනිකරම IQ. ඒ කියන්නේ ගණන් 40ක් විතර ආගන්න. ඊළඟ GK 50ක් 60ක් ඉගෙන ගන්න. තේරුණාද?
එහෙම යන විභාගයේ තියෙන්නේ හැබැයි ඒ දෙකම එක පේපර් එකක්. ඒතර අපිට හදන ක්‍රම බලන්නේ නැහැ විභාගයේදී. කොහොම හරි උත්තරය අරන් තිබ්බනම් ඇති. හදන ක්‍රම කිසිම දෙයක් බලන්නේ. හරි. ඕ ගණන් අමාරු ගබන කොම ගොඩ දාන්න. බැරි ඕනම කෙනෙක් ගොඩ දාලා දෙන්න. හරි කැමති අයට එන්න පුළුවන්. සියලුම විස්තර ගෲප් එකේ දාන්න. right. එතකොට ළමයි මේකේ තවත් එකක් තමයි. ඔයාලා ආ ප්‍රශ්නයක් සර් මේක කරන්න කොච්චරක් විතර මුදලක් කැම්පස් එකේ යයි. එහෙම ප්‍රශ්නක් ළමයි මේක රජයේ විශ්වවිද්‍යාලයක් අපි ගෙවන්නේ 130යි. 170ක් ගෙවන්න ළමයි ප්‍රයිස්. සෝරි මේ අපි ගෙවන්නේ 130යි මේ රජයෙන් ගෙවන 170. එතන ළමයි දැන් අපි ජපුරේ ඉන්නු. අපි හොස්ටල් වලට ගිහුවා. නේ ලයිබ්‍රරි වල රෙජිස්ටර් දේවල් ගෙවන්න ඕන. නේ සබ්ජෙක්ට් එක රිපීට් ගියොත් ගෙවන්න ඕන. එහෙම ගෙවන්න ඕන නැතුව ඉතින් බෑ රෙජිස්ට්‍රේෂන් ගෙවන්න ඕන. අන්න ඒ වගේ මුදලක් ඔයාලට රෙජිස්ට්‍රේෂන් වල ලයිබ්‍රරි ගාස්තු සබ්ජෙක්ට් පොඩි ගාණක් ඔයාලට පොත් සෙට් එකේ නම් දෙන්න. හරි. ළමයි මම 2017 අවුට් අපි යන කාලේ බත් එකක් 30යි. අඩුවක් 10 ළමයි දැන් මෑතක් වෙද්දි බත් එකක් රුපියල් 150ක් කැම්පස් එකේ ළමයි දන්නවා. 150ක් 200 දාසොන් මුදලක්. එතනවා දැකලානේ ඔයාට දැන් ඔයා ගෙදර ඉඳන් කැම්පස් යන්න බෑනේ ඔයාට. රජේ එක්කද ගියා. ඔයා යන්න නතර වෙන බෝඩිමක් හොස්ටල් හම්බුනොත් උදේ නැත්තම් බෝඩිම නතර වෙන. බෝඩිම එකක් දැන් 7-8000ක් විතර බෝඩිමකට ගන්න. මම නම් හිතන්නේ ඒ ගන්නවත් පුළුවන් වේවි. 3 වේලක් කන්නත් ඕනේ කැම්පස් එකෙන් කන්න දෙන්නේ රජෙන් කන්න දෙන්නේ නැහැ. print out ගන්න ඕනේ. ලෙච් එක කරාම print එක ගන්න ඕනේ. print out වලටම ලොකු ගාණක් යනවා. නේ? ඔයා දැකලා කැලණිය ඒ වගේම ජාපුර ඉස්සර තනි කරම තියෙන ෆොටෝකෝපි ගන්න. නේ? ඒවයි ෆොටෝකෝපි අපි ගන්නවා. ඒතර ඒවට මුදලක් යනවා. ඒතර අවම ළමයි රුපියල් 1000ක්වත් දවසක අද කාලේ ඔහි කාලා බීලින්ද යනවා. ඒක හොඳට කාලා බීලා නන්නේ. එතකොට ඔයා හිතන්නකො දවස් 30ක් කියලා දවස් 25ක් හිටියා කියලා. දවස් 25ක් ඉන්න ඔයාට කැම්පස් ඉගෙන ගන්න රුපියල් 25000ක් නම් අද අනිවාර්යයෙන්ම යනවා. දැන් ඊට වඩා අනිවාර්යයෙන් වැඩි වෙනවා මේ එන ක්‍රමෙත්. එතකොට ඒ වගේ ළමයි මාස 10ක් හිටන්න. මාස දෙකක් මතන්න වැකේෂන්. එතකොට ළමයි 250000ක් යනවා ළමයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්න. අවුරුද්දක්. අවුරුදු 4ක උපාධියක් කරන්න. එතකොට ළමයි ලක්ෂ 10ක් යනවා අඩුම. ඉතාලි ඉතින් විනාශ කරන වගේෂන් කියයි නේ සෝෂල් කියයි get together කියයි ඒවට යන වියදම් නෙමෙයි අඳුම් ගන්න ඕනේ මේකක් දාන්න ඕනේ ඒවත් අනේ මේකේ එහෙම නැහැ. මේක ලස්සන ගෙදර ඉඳන් ජොබ් එකක් කරන ගම මේ ලස්සන කරන්න පුළුවන්. ඕන්න හොයලා බලන්න. දැන් කැම්පස් ඉන්න ළමයිකින් කොච්චර මුදලක් මාසෙට යනවද කියලා හොයලා බලන්න. හරි? අනේ ඔයාට එහෙමද නැහැ. ඔයාට අනේ ඔය ලයිබ්‍රරි ගාතර ඔක්කොම අවුරුදු 4ට සාමාන්‍යයෙන් මේ එන එකක් තමයි ඕන්න අවුරුද්දකට 70ක් රුපියල් 70000. ඒකත් එකපාර ගවන්න නැහැ. හරි? එතන ඒකත් කොටස් දෙකකට වය ගෙවන්න පුළුවන්. එතන ළමයි සාමාන්‍යයෙන් මේ මීට වඩා අඩු වෙන්නත් පුළුවන්. හරි? 1.40 2.80ක් වගේ ළමයි ඔයාට අවුරුදු 4ට මේ. එතන මේකත් ගෙවන්න ඕනේ නැහැ ළමයි අඩු ආදායම් ලාභී කෙනෙක් කියලා වුණොත් ග්‍රාම සේවක අතේ තියෙන්නේ. එයා ඒක දුන්නොත් ඔයාට මේ මහ පොළොවේ ශිෂ්‍යත් තරම් මේකත් අඩුවීමක් වෙනවා. පැහැදිලි. ඒතර මහ පොළොවේ ඉල්ලන්න ඕනේ. රයිට්? එතකොට ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ලස්සනටනේ මේක ගේමක්ම නෑ. අවුරුද්දටම. හරි? ඒකත් කියන්නේ ඔයා ගෙවා ගන්න උපාධිය ගන්න දවසට ඇරියස් එකක් අදිපොත් ඒක ගෙවුවොත් උපාධිය හම්බ වෙනවා. හරි? මේ 130යි අපි වේදන් ගන්න 170ම රකින්න. පොට් එකේ නම් දෙනවා. පැහැදිලිද? එතකොට ওই විදිහට තමයි මේක යන්නේ අවුරුදු 4ටම. හරි එතකොට මේක මම කියන බාහිර උපාධියක් නෑ නෙමෙයි. මේක වට හම්බෙන්නේ අභ්‍යන්තර උපාධියක්. පැහැදිලි නේද? හරි මම හිතනවා ඔයාට A to Z මේ පිළිබඳව ඔයා දැනගත්ත කියලා.
එතකොට ළමයි යම් මොනවා හරි දෙයක් දැනගන්න තිබුණොත් ඔයා මට අර WhatsApp message එකකට දාන්න. ඒතර මේක ඔන්ලයින් කරන්න බෑ. සමහර කෙනෙක් අය කැම්පස් එක ඔන්ලයින් කරන්න පුළුවන් ලෙක්චර් එක. බෑ මේ කැම්පස් යන්න ඕනි. ලෙක්චර් අනිවාර්යයක් නෑ. හැබැයි ළමයි අර අවසාන කාලෙදී ඔයා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන. පැහැදිලි. ඒතර ඔන්න උපරිම chance එකක් දීලා තියෙන්නේ. හරිනම් ළමයි මේක මේසේ රුපියල් 7000ක් 8000ක්වත් ගන්නවා ඒ කාලේ. ඒත් කරන්න ගිය පාර විදියම 5000 chance එක තියෙන්නේ. මගෑර ගන්න එපා මුල ඉඳන් ටික අල්ලගෙන යන්න. ඔයාට දැනෙන්නේ නැහැ. සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. මේ ටික පාඩම් කර ගන්නවා. අනිවාර්යෙන් පාස් කරලා දෙනවා. ඒ නිසා අද මේ හිතාගත්තු දේ ජීවිතේ වෙනස් කරන දවස වෙන්න පුළුවන්. අර හිතාගන්න. හොඳ තැනකට එනවා. මම ජීවිතේ වෙනස් කර ගන්නවා. කියන අභිමාණයෙන් මාත් එකතු වෙන කියලා ඉල්ලීමක් කරමින් මම වෙන සමුගන්නවා. මේ බදාදා රාත්‍රී 8:30ට හමු වෙන බලාපොරොත්තු. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. සියලු දෙනාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට ජය.